යෝ වස්සම් මචං ඉතින් කට්ටිය මොකද වෙන්නේ ඔන්න ඉතින් මේ channel එකෙන් අරන් එන පළවෙනි වීඩියෝ එක තමයි ඉතින් මේක. ඉතින් thumbnail එකෙන් දැන්නමත් දන්නවා ඇති වීඩියෝ මොකක්ද කියලා. ඉතින් අද අරන් ආවේ ඉතින් මේ FPS drop වෙන ප්‍රශ්නේ. ඉතින් මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි. ඉතින් ගොඩක් අය කොච්චර මචං වීඩියෝස් බලලා හදාගත්තද ඉතින් මේක තාම මේ කියන්නේ FPS drop වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවා ඉතින් කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක like කරලා share කරලා comment කරන්න ඉතින් අමතක කරන්න එපා. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ඊළඟට තියෙන bell icon එකත් ඕල් කරලා තියාගන්න. ඉතින් වැඩි කතා බයිලා ඕනේ නැහැ මචං. අපි යමු වීඩියෝ එකට. මුලින්ම this PC ගන්න. මුලින්ම this PC ගිහිල්ලා මේක right click කරලා මේක properties ගන්න. ගිහිල්ලා මේකේ තියෙන මෙතන මේ advanced system setting කියලා. මේක ක්ලික් කරගන්න. මේක ක්ලික් කරගත්තන් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මේක ඔයාලගේ අතේ කම්පියුටර් නේම් කියන එක. මේකේ ඇඩ්වාන්ස් කියන ඔප්ෂන් එකට යන්න. ගිහිල්ලා මෙතන performance යටතේ setting කියන එකට යන්න. ගිහිල්ලා මෙතන යන්න ඔයාලා මේ උඩ ටික් තුනෙන් එකකට ඇත්තේ ඔයාලා දාගන්න ඕන මේක custom කියන එකට. හරිද? custom කියන එකට දාලා ඔයාලට පේනවා ඉතින් මගේ මේ කලින් සේව් කරපු එකක් තියෙන එකකින් දා යන්න ඕන. ගිහිල්ලා ඔයාලට වෙන මේ ටික් දෙකක් දාලා දෙන show thumbnail එක show smooth edges of screen front කියන එකයි දාලා මේක apply කරලා okay කරගන්න. ඊට පස්සේ ඔයාලා search කරගන්න ඕන system configuration කියලා ඒක මේ විදිහට open කරගෙන මේකේ boot කියන tab එකට යන්න. ගිහිල්ලා එතන තියෙන ඔයාලට මේක පල්ලෙහා advanced option කියලා මේකේ වාගේ නම් processor ගාන දාන්න cost ගාන මේකේ දාන්න මේක full දාන්න යන්න එපා. හතරක් තියෙනවා නම් තුනක් වගේ දාගන්න. හයක් තියෙනවා නම් පහක් වගේ දාගන්න. මේ වගේ දාලා මේක ටික් එක දාන්න අනිවාර්ය නැත්නම් මේක පෙන්වන්නේ නැහැ. මේක දාලා apply කරලා okay කරගන්න. ඊට පස්සේ PC එක restart කරන්න ඉන්නවා. ඊට පස්සේ PC එක restart කරගන්න අනිවාර්යයි. ඊට පස්සේ මෙතන search කරගන්න power option කියලා. power option එක මේ පාර වෙන ඇති මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ ඔයාගේ balance වැටලා මේ තියෙන්නේ balance recommended කියලා. ඒකේ ඔය පල්ලෙහාට ඊතරයක් තියෙනවා. ඒකේ යන්න ඕන ආයෙක දෙන්න එක. ඒක select කරන් පස්සේ ඔය තියෙන show additional plan කියලා. ඒක select කරන් පස්සේ ඔයාලට පෙන්නනවා වෙනම ටික් එකක් දාන්න තියෙනවා. මෙතන high performance කියලා. හරිද? ඒක දාගන්න. ඒකට පට්ටට PC එක smooth ආයි කියන දෙයක් නැහැ. ඊට පස්සේ පොඩි දෙයක් කරගන්න තියෙන මෙතන ගිහලා මෙතන game mode එක open කරගන්න. හරිද? මේ විදිහට search bar එකේ search කරාම පස්සේ එනවා. ඊට පස්සේ ඔකට ගියාම මෙයාගේ interface එකක් එන්නේ. මේක off කරලා මේක අනිවාර්යෙන් on කරලා තියාගන්න. ඉතින් ඊට පස්සේ PC එකේ normal කියන්නේ PC එක ඊට පස්සේ ඉතින් ගොඩක් දුරට මේක විභාගයක් ඉවරයි. ඊට පස්සේ අපිට තියන්නේ මේක emulator setting ටික හදාගන්න. අපි දැන් යමු emulator එකට. Holding on, even if we fall, we will rise up and we follow the path that we believe in. No, we're not gonna stop until we reach it. හරි ඉතින් ඔය විදිහට තමයි ඉතින් වීඩියෝ එක ඉවර වෙන්නේ. මේක මේ වගේ වීඩියෝස් ගොඩක් YouTube එකේ තියෙනවා. මේ වැඩේ කියන්නේ මේ ඔය ගොඩක් ඔය ෆයිල් දාලා කරන්න ගියාන් පස්සේ මේ එක පෙන්නනවා FPS එක. හරිද? පෙන්නුවට ඒක නිකන් අර ෆයිල් එකෙන් එන මේ එකක් විතරයි. ඉතින් මේක try කරලා අනිවාර්යෙන් බලන්න. ඉතින් ගොඩක් දුරට හරි ආවි. ඉතින් channel එකට අලුත් අය හැමෝම subscribe කරලා set වෙන එක ලින්ක් එක මතක් කරනවා. අපි අදට ගිහින් එන්න. bye bye set එක.